Welcome to everything LK. මම දැන් ඉන්නේ හරියටම හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළට වෙලා ඉන්නේ. මම හම්බන්තොට සිටි පේජ් එකෙන් දාලා තිබ්බා මේකේ නවතම වර මේ වීඩියෝ එකක් දානවා කියලා. මේ තමයි නිමාව. මේ හුඟක් දුරට දැන් වැඩ ඉවරයි. මම කලින් තුත් වීඩියෝ එකක් කරා. ඒක ඇතුළට එන්න මොකද අපිට ඇතුළට ආවේ නැහැ. මේ හම්බන්ත මත්තලේ කියන මම ඇතුළට ආවා. මේ වීඩියෝ එකත් ඇතිපල්ලෙයා. බලලා නැති කට්ටිය එකත් බලන්න. බලලා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඒකෙත් ලොකු අවුලක් තියෙනවා. හුලන් සද්ද නිසා මේ හරියට ඇහෙන්නේ නැහැ. පේන හැටි අතන තමයි හම්බන්තොට පිවිසුම තියෙන්නේ. කටුවෙන් ගන්න ඕන. අධිවේගී මාර්ගයේ මේ වෙලාවේ නම් මේ කියන්නේ තව මාසෙකින් පස්සේ නම් මේ පාරේ මෙහෙමවත් ඇවිදලා යන්න බෑ. අපි අර පැත්තට යන්. අර පැත්තෙන් ගිහලා බලමු කොහොමද වැඩ කටයුතු එහි පාරවල් කොහොමද හදලා තියෙන ගින්දමන්ද කියලා. ඒ පැත්තට ගිහලා බලමු. ඉන්න මාත් එක්ක මිස් කරන්න එපා. ඉතින් ඇතුළට යවන්න එපා. හරියට වීඩියෝ බලන්න කොහොමද ගින්දමන්ද කියලා. ඕපන් කරාට පස්සෙත් මේව තමයි තියෙන්නේ. අනිවාර්යෙන් එන්න. ඉතින් ඒ පැත්තට. මේ මාර්ගයේ එන්ට්‍රස් එකේ සිට අපි හුඟක් දුර ආවා. අපි දැන් හරියට ඉන්නේ කුරුළුවේ නේ. හුඟක් කට්ටිය මෙතනට එනවා. ඔයගලන්ටත් හයිවේ එකේ උපමානකට පස්සේ ඒ කියන්නේ යනකොට ඔයාලන්ට පෙනේ මෙතන කුරුළුවේ නේ. හුඟක් ඒ කියන්නේ මේ මෙතනට ආවම මෙතන සුවිශේෂත්වයක් තියෙනවා. මෙතනට ආව නම් කුරුල්ලන්ට කන්න දෙන්න පුළුවන් අතේ තියාගෙන එහෙම එකක් තියෙනවා. අපි දවසක මෙතනටත් එමු. අපි මේ ගැන හොඳ වීඩියෝ එකක් කරමු. මේක හුඟක්ම වැදගත් වෙන්නේ මේකේ කුරුළු වර්ග රාශියක් ඉන්නවා, ගිරව් වර්ග ඉන්නවා, පැස් බෑරව් ඉන්නවා, තව ගොඩක් වර්ග ඉන්නවා. ආවම මේකේ ලස්සන එහි ඉන්න කට්ටිය බලා ගන්න පුළුවන්. මේක හොඳ තැනක්. එන්න මෙතනට අපි දැන් ආවේ හයිවේ එක ගැන කතා කරන්න. එතන ගාවටම යනවා. ගිහිල්ලා අපි හැරිලා එනවා හම්බන්තොටට. ඉතින් යන්නේ ගාවට ගිහිල්ලා අපි හැරිලා එනවා. මේ තමයි මගේ හම්බන්තොට ඉඳන් මත්තට ගිහපු ගමන අධිවේගී මාර්ගයේ. තව ටික දුරක් අපි යන්න. තව ටික දුරයි තියෙන්නේ. බලන් ඉන්න.
අපි ආවට ටික දුරක් ආවා. පහු වෙන ගමන්ම අපිට වුණා ඒ කියන්නේ අධ්‍යාපනිකම ඒ කියන්නේ අපේ රටට කියන්නේ හම්බන්තොට මේ වගේ තියෙනවද කියලා සමහර අය කල්පනා කරයි. මේ හම්බන්තොට තමයි තියෙන්නේ. හම්බන්තොට කියන කටුව ආශ්‍රිතව තියෙන්නේ. ඇවිල්ලා සෝලාර් පවර් ස්ටේෂන් එකක් තියෙන මෙතන. ඒ කියන්නේ සූර්යාකාරයෙන් කරන්ට් එක විදුලිය නිපදවන එකක් මෙතන සිස්ටම් එකක් තියෙන්නේ. මොකක් අය මේ ගැන දන්නේ නැතුව ඇති. මේකක් තියෙනවා කියලා බලා ගන්න. මේක තමයි මෙතන මේ කියන හයිවේ එක ඕපන් කරන් පස්සේ ඔයගොල්ලන්ට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් වෙයි මෙතනින්. යන්නේ ණයට. පේනවාද? ආපු ගමන යන්. අපි මත්තේට තමයි අපේ ගමන තියෙන්නේ. මේකත් බලා ගන්න. හයිවේ අධිවේගී මාර්ගය තමයි මේකත් තියෙන්නේ. තව ටිකක් ඉස්සරහට යන් අපි. ඒ වගේ සුවිශේෂී ස්ථාන තිබ්බනම් මම පොර නවත්තලා ඒ ටික මම පැහැදිලි කරන්නම්. දුර ආවම සෝලාර් පැනල් සෙට් එකක් තියෙනවා මෙතන වගේම මේනදී සෝලාර් පවර් සම්බන්ධව මොකක් අය දන්නේ නැතුව ඇති මේක සෝලාර් මේ පවර් ස්ටේෂන් එක කොහොමද ලස්සන එක තව සෙට් එකක් ගන්න අපිට තියෙනවා ව්‍යාප්ත කරලා තියෙන්නේ දෙපැත්තෙම තියෙනවා පාරවල් දෙපැත්තෙම අර පැත්තෙත් මේ වගේම ගොඩාක් තියෙනවා මම හිතන්නේ ගණන් කරන්නත් බැරි තරමට මේව තියෙනවා මෙතෙන්ට ආවම නිකන් පිට රටක තැනකට වගේ තමයි මෙතෙන්ට ආවම හැංගෙන්නේ අපි හුඟක් දුර ආවා හුඟක් දේවල් පාර දෙකට දැක්කා සෝලාර් පවර් ඒ කියන්නේ තවකල් කඩනේ ඔක්කොම අපි දැක්කා තව ටිකක් දුර ගියා නම් මත්තලෙන් මාතර පැත්තට එතන බෙදෙන මාර්ගය තියෙනවා තව ටික දුර යන්න දෙන්නේ එතනින් එහාට පාරවල් ඉවරයි දැන් අපිත් ආපහු හැරෙන්න ඕන මේ තමයි මගේ වීඩියෝ එක හුඟක් නොදන්න දේවල් අපි මේ පාරට ආපස්සේ දැක්කා මම හිතන ඔයගොල්ලන්ට ඒ දේවල් ටික දැකලා ඇති ඒ වගේම මේ කියන්න ඕනේ විශේෂයෙන්ම මේ හරිය අලි නිරන්තරයෙන්ම ගැවසෙන ස්ථානයක් අලින්ගේ වාසස්ථානය මේ හරිය තමයි මේ හරිය නිතරම අලින් යනවා මේවා හයි කියන හයිවේ එක හදද්දී හුඟක් මිනිස්සු නැති වුණා ඒකට කනගාටු වෙනවා මේ කනගාටුයි ඒ වුණාට මේ සංකල්පන වෙනවා ඉතින් නවත්තන්නත් බෑ පරිසරය කියන්නේ වෙනස් වෙනකොට ස්වභාව ධර්ම වෙනස් වෙනකොට සාමාන්‍ය වෙන දේවල් තියෙනවා මත්තල වීඩියෝ එක දැකලා ඇති මේ තනිකර කැලාවල් තියෙන්නේ බල්ල කට්ටිය බලනවා ඇති අලින්ට කලින් හයිවේ එකේ මං කිව්වා ඒ වගේම සතුට මාරු වෙන්න මත්තල ප්‍රදේශයේ මේ වැට පේනවා ඇති මේ වැට ඉවර වෙන්නේ යන්න ඉවර වෙනවා මේ පාලමක් තියෙනවා ඉතින් යාර තමයි මේ වැට ඉවර වෙන්නේ ඒ කියන්නේ අලින්ට එහෙම සතුන්ට පාරවල් මාරු වෙන්න තමයි මේ හදලා තියෙන්නේ ඉතාමත් සූක්ෂම ලෙස ඉතාමත් හොඳට හිතලා බලලා තමයි මේ හම්බන්තොට මත්තල අධිවේගී මාර්ග නිර්මාණය කරලා තියෙන විශේෂයෙන්ම අලින් ගැන හිතලා තමයි මම කලින් වීඩියෝ එකේ දාලා ඇති මේ තමයි හම්බන්තොට අධිවේගී මාර්ගයේ කියන්නේ මත්තල වෙනකන් අපි කියපු ගමන මගේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි මේක තමයි මගේ වීඩියෝ එක ඒ වගේම මම කියන්න ඕනේ මේ පාරේ වාහනයම යනවා පටන් ගන්න තුනක් දැන් යනවා පටන් ගන්න පස්සේ යන්න බෑ වීඩියෝ තුනක් අපි තුනක් දේව නාදිලා වීඩියෝ ගන්න බෑ ඒක තමයි වීඩියෝ එක කොහොමද ලබන මාසේ අක වෙද්දී වගේ මේක මේ වේවි ඕපන් කරાવી
මගේ වීඩියෝ එක බලනකොට බොහොම ස්තුතියි. තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒක මට ලොකු උදව්වක් වෙනවා. ඔයගොල්ලන්ගෙන් මේ වීඩියෝ බලන ඔක්කොමලා මාව subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න. මොකක් හරි මගේ වැරදි හෝ අඩුපාඩු තියෙනවා නම් මට comment එකක් දාන්න. නැතුනොත් මගේ FB page එක තියෙනවා everything LK link එක මම දාලා තියෙන page එකට ගිහින් like එකක් දාන්න. like එකක් දාලා නැත්නම් set වෙන්න. තව notification bell එකත් click කරන්න. මගේ වීඩියෝ ආපු සැනින්ම බලන්න. මාත් එක්ක ඉන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්.